හරි අපි එතකොට මේ ෆාමකොලොජි වල තියෙන බේසික්ම දේවල් තුනක් මම මේ වීඩියෝ එකෙන් කරනවා. එතකොට මේකෙන් ඔයාලට පුළුවන් ඉස්සරහට යන ෆාම් වල මේ ඉස්සරහට තියෙන වැදගත්ම concept ටිකට අඩිතාලම හැටියට තමයි දාන්නේ. Okay. In the first point I'm going to discuss about what are the beta-lactam antibiotics. There are antibiotics, some of the antibiotics are inhibit the cell wall synthesis. ඒ කියන්නේ සෛල බිත්තිය බැක්ටීරියාව මෙහෙම ඉන්නවනම් බැක්ටීරියාගේ සෙල් වෝල් එක හදාගන්න බැරුව එයාව මරණ සීන් එකක් තමයි තියෙන්නේ කාගේද පළවෙනි කට්ටියගේ. ඒ කියන්නේ මෙන්න මේ කියන බීටා ලැක්ටම්. හරිද? එතකොට මම බීටා ලැක්ටම් ඇන්ටිබයොටික් කියලා මෙහෙම ලියනවා. ඊට පස්සේ මේ ටික වලට මතක තියාගන්න මම පොඩි චූටි නිමොනික් එකක් දෙන්නම්. PCMC කියලා. පැරසිටමෝල් PCMC මේකත් අමතකයි වගේ නම් මොනෝකාර් කියලා මතක තියාගන්න. එක කාර් එකක්. හරි? මොනවද? පෙනිසිලින්. ඕකේ. ඊගාවට කෙෆලොස්පෝරින්. ඊට පස්සේ මොනොබැක්ටම් and carbapenems. හරි. එතකොට ඔයාලා දන්නවා දැන් මේ පෙනිසිලින් වල අපි කතා කරන ප්‍රධාන වර්ග හතරක් ඊළඟ වීඩියෝ එකේ. කෙප්ලොස්පෝරින් ඊට පස්සේ කතා කරන කාණ්ඩ දැන් 5ක් 6ක් තියෙනවා. මොනොබැක්ටම් වල නම මතක තියාගන්න. ඕක අමතක වෙන නම ඇස්ට්‍රියොනම්. ඊට පස්සේ කාබපෙනම්ස් වල දන්නවා ඉමිපෙනම්, මෙරොපෙනම් ඔය වගේ යනවා. හරිද? එතකොට බීටා ලැක්ටම් these are the beta lactam antibiotics. හරි. Other than beta lactam antibiotics, there are some other kind of drugs that they do their work by mainly cell wall synthesis inhibitors. ඒ කියන්නේ beta lactam antibiotic හැර තවත් cell wall synthesis වර්ගයක් තියෙනවා. හරිද? cell wall එකට ගහන තව කට්ටියක් ඉන්නවා. අන්න ඒ දෙන්න කවුද? එකක් මතක තියාගන්න. එකක් තමයි vancomycin, අනිත් එක bacitracin. හරි? මේ ටික මතක තියාගන්න. හරිද? එතකොට මේ පොයින්ට් එකේ මම තව ඔතනින් පළවෙනි පොයින්ට් එක ඉවරයි. මම තව එක දෙයක් මේකට ඇඩ් කරනවා. දැන් අපි හිතන්නකෝ මෙන්න මේ බැක්ටීරියාව කියලා. අපි මේ බීටා ලැක්ටම් ඇන්ටිබයොටික් වලින් මේ බැක්ටීරියාවට ගහන්න ගත්තට පස්සේ සමහර බැක්ටීරියාව ටිකක් මේකට විරුද්ධව හදාගන්නවා බීටා ලැක්ටමේස් කියලා වර්ගයක්. අර බීටා ලැක්ටම් වලට විරුද්ධව බීටා ලැක්ටමේස් කියලා වර්ගයක් හදනවා. හරිද? මේකට අපේ සයන්ටිස්ට්ලා මොකද කරේ? ඔයාලා එහෙම කරනවා නම් අපි කරනවා මෙහෙම කියලා බීටා ලැක්ටමේස් ඉන්හිබිටර්ස් කියලා වර්ගයක් යූස් කරන්න ගත්තා මෙන්න මේ ඇන්ටිබයොටික් එක. එතකොට මේ බීටා ලැක්ටමේස් ඉන්හිබිටර්ස් දුන්නම එයාලට පුළුවන් මේ බීටා ලැක්ටමේස් කපා දාලා කෙලිම සෙල් වෝල් එකට උදව් කරන්න. හරිද? එතකොට what are those beta lactamase inhibitors? උදාහරණ තමයි clovalinic acid, sulbactam and tazobactam. Hari? So these beta lactam antibiotics other than cell wall synthesis inhibit කරන other than beta lactam antibiotics තව දෙන්නෙක් ඉන්නවා. එතකොට මේ උදාහරණය තමයි cell wall එකට ගහන සෙට් එක. මේ හැර කතා කරන හැමෝම protein synthesis එක හෝ nucleic acid synthesis මේ synthesis එක වලක්වලා තමයි මේ බැක්ටීරියා මරන්නේ antibiotic killing කරන්නේ. එතකොට මේ beta lactam antibiotics වගේ beta lactam ට විරුද්ධව beta lactamase හැදුවා. ඒකට විරුද්ධව අපි හැදුවා අලුත් එකක් beta lactamase inhibitors. those are clovalinic acid, sulbactam, tazobactam. මේ sulbactam, tazobactam මං පෙනිසිලින් කරද්දි කියලා දෙන්නම්. ඔයාලා අහලා ඇති ප්‍රසිද්ධම එකක් මේ coamoxiclav කියලා අහලා තිනවනේ. coamoxiclav කියන්නේ මොකද්ද? මෙන්න මේ amoxicillin කාණ්ඩ එකයි මෙන්න මේ clovalinic acid එකයි එකට සෙට් කරලා හදපුවා තමයි මේ coamoxiclav කියන්නේ. ඕකේ? හරි. right. ඊට පස්සේ හරි තව එකක් මං කියන්නම්. මෙතන carbapenems යටතේ ඒක අවශ්‍ය නැහැ. Hari, now we are going into second point. Hari, we antibiotic basis වල second point එක මොකද්ද? bacteriostatic versus bactericidal. මේ වගේ ප්‍රස්තාරයක් x පැත්තට time දානවා. මේ පැත්තට bacteria concentration එක log වලින් අපි කියන්නේ. සාමාන්‍යයෙන් මොකද වෙන්නේ? මෙන්න මෙහෙම බැක්ටීරියා වර්ගය වැඩි වෙනවා. වැඩි වෙලා එක තැනකට ආවට පස්සේ අපි දෙනවා ඇන්ටිබයොටික්. මෙන්න මෙතනදී ඇන්ටිබයොටික් එක දෙනවා.
ඇන්ටිබයොටික් දුන්නම එක වර්ගයක් මොකද වෙන්නේ? ටක් ගාලා මෙන්න මෙහෙම කඩන් වැටෙනවා. තව වර්ගයක් කඩන් වැටෙනවා විරුද්ධව ඔන්න ඔහොම එක තැනක තියෙනවා. කියන්නේ වර්ධනේ නවත්තගෙන තියෙනවා. හැබැයි යම් කිසි තැනකින් එහාට මෙන්න මෙතන කියලා හිතමු. මෙන්න මෙතනදී අර ඇන්ටිබයොටික් ඉෆෙක්ට් එක නවතිනවා. ඒ කියන්නේ ඔයා හිතන ඔයා බොන ඇන්ටිබයොටික් එකේ ඉෆෙක්ට් එක අයින් වෙනවා. removal of antibiotic. හරිද? මේක කරපු හැටි මොකක්ද? අර අපි නවත්තගෙන හිටපු කෙනා ඉන්නේ. එයා ආපහු උඩ නගින්න යනවා. ඔන්න ඔහොම. හැබැයි මෙතන අර මැරිච්ච කෙනා මොකද කරන්නේ? එයා dead. almost dead බිඳුවයි. එයා බිඳුවම තමයි. අර ඇන්ටිබයොටික් ඉෆෙක්ට් එක අයින් කරා කියලා එයා නගින්නේ නැහැ. එතකොට මෙන්න මේකෙන් අපි කියනවා නම් දෙකක්. මේ උඩ එක්කෙනා බැක්ටීරියෝස්ටැටික්. ඒ කියන්නේ ස්ටැටික් විදියට එක නවත්තන් ඉන්න සීන් එක. These are called bactericidal. හරි? මේ බැක්ටීරියෝස්ටැටික් ටික මොකද කරන්නේ? primarily arrest bacteria multiplication. multiplicate වෙන එක නවත්තන් ඉන්නවා. මෙයා මොකද කරන්නේ? totally kill කරනවා. හරිනේ? ඔහොම තමයි කරන්නේ. හරි. මේවට ඔයාලා උදාහරණ දැනගන්න ඕන. මේ උදාහරණ හතර හොඳට මතක තියාගන්න. මේක නැවතට නිතර අහන දෙයක් මේක. හරිද? බැක්ටීරියෝස්ටැටික් එක ඔයාලා මතක තියාගන්න. සල්ෆොනමයිඩ්, ක්ලෝරම්ෆෙනිකල් මේ ටික ලියලා තියාගන්න. ටෙට්‍රාසයික්ලින්. හරිද? මේ තුන තමයි ප්‍රසිද්ධම උදාහරණ තුන. එතකොට මේක නිකන් මතක තියාගන්න ඕන. නිමොනික් එකට කියන්න සල් කොළ 4. සල් කොළ forever කියලා මතක තියාගන්න. නිමොනික් එක. සල් කොළ forever. forever කියන්නේ ටෙට්‍රානේ. ඒක. හරි බැක්ටීරියෝසයිඩල් ටික මතක තියාගන්න පාරි කියලා. පාරි මොනවද? පෙනිසිලින්ස්, ඇමිනෝග්ලයිකෝසයිඩ්, රිෆැම්පිසින්. හරි. හරි ඔන්න ඔය ටික තමයි ඕකේ මේවා ටික. හරි ඊළඟ පොයින්ට් එකට යන්න කලින් ඔයාලා දැනගන්න ඕන මෙන්න මේ MIC කියන්නේ මොකක්ද? MIC කියන්නේ minimal inhibitory concentration කියන එක. හරිද? ඒ කියන්නේ අපිට මෙහෙම විට්‍රෝ මෙන්න මේ විදිහට ගත්තොත් එහෙම මෙතන ඇන්ටිබයොටික් එකේ විසිබල් growth එකක්. ඒ කියන්නේ යම්කිසි මයික්‍රෝබැක්ටීරියා ගත්තොත් එයාගේ ඕගනිසම් එක ලෝව ඒ කියන්නේ නවත්තලා දාන්න අවශ්‍ය lowest antibiotic ප්‍රමාණය තමයි කියන්නේ. The lowest antibiotic concentration that required to inhibit the visible growth of organism in vitro. ඒක තමයි MIC කියන්නේ. හරිද? එතකොට හරි. දැන් මම ඊළඟ පොයින්ට් එක කියන්නම්. තුන්වෙනි පොයින්ට් එක මේ තියෙන කලින් කතා කරන ප්‍රස්තාරයමයි. ඒකේ ඒ විදිහටම මෙන්න මෙහෙම උඩ ගියා. මෙන්න මෙහෙම හැරුණා. ඔන්න ඔහම ගියා. ඕකනේ උනේ කලින්. අර බැක්ටීරියෝසයිඩල් බැක්ටීරියා අපි කිල් කරේ. බැක්ටීරියා මැරුවේ මේ. මෙන්න මේක. මෙන්න මේ ප්‍රස්තාරේ මම දැන් පල්ලෙහාට ගත්තා. ප්‍රස්තාර දෙකක් විදිහට ගන්න. මෙන්න මෙතන පීක්ම දැනට අපි නමක් කියනවා. Cmax කියලා. concentration maximum. ඊට අමතරව මම මේ මැදින් ඉරක් ගහනවා. මේක තමයි MIC කියලා හිතන්න. minimal inhibitory concentration. ඒ කියන්නේ ඔයා මේකට වඩා මෙන්න මේ level එකට වඩා ඔයා අනිවාර්යයෙන්ම concentration එකක් දෙන්න ඕන. ඔයාට අදාළව ඉන්න බැක්ටීරියා මරලා දාන්න. minimal inhibitory concentration එක පාස් කරලා දෙන්න ඕන. හරිද? ඊට අමතරව ඔයා දැනගන්න ඕන තව කරුණක් තමයි මෙන්න මේ හැම ඇන්ටිබයොටික් එකම මෙන්න මෙතන ඉඳන්. ඒ කියන්නේ මේ ඇන්ටිබයොටික් එක දැන් මෙහෙම උඩට ගිහින් පල්ලෙහාට එන ගමන් උඩට ගියා පල්ලෙහාට එනවනේ. එනකොට මෙන්න මෙතනින් පල්ලෙහාට ගියට පස්සේ ඇන්ටිබයොටික් ඉෆෙක්ට් එක නෑනේ මේ MIC එකට පල්ලෙහාට ගියට පස්සේ. එතකොට හැබැයි සමහර ඇන්ටිබයොටික් වලට මෙන්න මෙහෙම ඇන්ටිබයොටික් එක ඉවර වුණාට පස්සේ යම් කිසි ප්‍රමාණයක් තියෙනවා. මොකද්ද? PAE. ඒ කියන්නේ post antibiotic effect. එකක් තියෙනවා. සමහර ඩ්‍රග්ස් වලට ඔන්න ඔහොම එකක් තියෙනවා. හරි. බලමු මොකද්ද කියලා. PAE. හරි. මෙන්න මේ දැන් මම මේක විස්තර කරන්න යන්නේ මේ පැත්ත තමයි time dependent killing antibiotic.
මේ පැත්තේ concentration dependent killing antibiotic. ඔන්න ඔහොම වර්ග දෙක තමයි තියෙන්නේ. එකක් time dependent අනිත් එක concentration dependent. හරිද? time dependent එකේ වට පේනවා නමෙන්ම කියනවා time එක තමයි මේකේ වැදගත්. එතකොට මේකේ වැදගත්ම point එක තමයි ඔයා මේ drug එකක් දෙනවා නම් ඒකේ time එක අර minimal inhibitory concentration එකට වඩා කොච්චරක් වැඩිපුර තියනවද අන්න ඒ තරමට මේක effective. ඒ කියන්නේ මේ drug එක මෙන්න මේ MIC එකට තියෙන්නේ මේකට වඩා දැන් වැඩිපුර තියෙන්නේ මෙන්න මේ කොටසනේ. මෙන්න මේ කාල පරාස මෙන්න මේ ටයිම් එක කොච්චරක් වැඩි වෙනවද අන්න එච්චරක් මේ ඩ්‍රග් එක ඉෆෙක්ටිව්. හරිද? අනිත් එක තමයි concentration dependent කියන එක. ඒක රඳා පවතින්නේ concentration එක මත. එතනදී ඔයා මෙන්න මේ සිද්ධාන්ත දෙක මතක තියාගන්න. අර Cmax කියලා මං කිය පොයින්ට් එක මෙන්න මේක. මෙන්න මේ Cmax එක බෙදීම මිනිමල් ඉන්හිබිටරි කන්සන්ට්‍රේෂන් කියන එකයි. තව ඔයාට පුළුවන් මෙන්න මේ අවස්ථාවේ වර්ගඵලය ගන්න. ඒරියා අන්ඩර් ද කර්ව් බෙදීම මිනිමල් ඉන්හිබිටරි කන්සන්ට්‍රේෂන් එක. මේ ඇන්ටිබයොටික් ඉෆෙක්ට් එක රඳා පවතින්නේ මෙන්න මේ කියන පොයින්ට් එක මත. මොකද්ද? මෙන්න මේ මැක්සිමම් කන්සන්ට්‍රේෂන් එක බෙදන්න ඕන මිනිමල් ඉන්හිබිටරි කන්සන්ට්‍රේෂන්. ඒ කියන්නේ මේකට මේකේ අනුපාතය. අනිත් එක තමයි මේ ඒරියා අන්ඩර් ද කර්ව් මෙන්න මේකේ වර්ගඵලය බෙදනවා මිනිමල් ලිමිටරි කන්සන්ට්‍රේෂන්. ඒතකොට මෙන්න මේ කියන පොයින්ට් එකෙන් තමයි මේ කන්සන්ට්‍රේෂන් ඩිපෙන්ඩන්ට් ඇන්ටිබයොටික් කිලින් එක වෙන්නේ. මේ පොයින්ට් එකෙන් තමයි ටයිම් ඩිපෙන්ඩන්ට් කිලින් එක ඇන්ටිබයොටික් වෙන්නේ. ඒතකොට ඔයා හැම වෙලෙම හිතන්න මොකක් මතද රඳා පැවතුනේ කියලා. හරිද? ඊට පස්සේ මතක තියාගන්න උදාහරණ ටිකක්. මෙන්න මේකේ උදාහරණ තමයි බීටා ලැක්ටම්ස් ටිකයි. ඒ කියන්නේ අපි උඩ කතා කරපු කවුද? P C M C ටිකයි මැක්‍රොලොයිඩ්ස් ටිකයි මැක්‍රොලොයිඩ්සුයි ග්ලයිකෝපෙප්ටයිඩ් කියලා වර්ගයක. හරිද? එහා පැත්තට එනවා මේ පැත්තට මේ පැත්තේ කන්ද උසවෙන මේ මෙට්‍රොනයිඩසෝල් ෆ්ලූරොකුයිනෝලෝන් ඇමිනෝග්ලයිකෝසයිඩ් ඩෙප්ටොමයිසින් මෙන්න මේ කියන ඇන්ටිබයොටික් හතර තමයි මේකට තියෙන ප්‍රසිද්ධ උදාහරණ. නිමොනික් එක දෙකක් දෙන්න. මේ පැත්ත මතක තියාගන්න. පැරසිටමෝල් බීලා මැක්කොන්ට සීනි. ඒතකොට මැක්ක කියන්නේ සාමාන්‍ය ගොඩාක් කාලයක් ඉන්න කෙනේ. අන්න ඒකෙන් ටයිම් කියලා මතක තියාගන්න. මේ පැත්ත මතක තියාගන්න. දැන් මේ පැත්තේ අර කන්ද උස වෙන තරමටනේ මේක ඉෆෙක්ට් එක වැඩි. මෙන්න මේ කන්ද උස කොච්චරක් උස වෙනවද? ඇයි මිනිමල් ඉන්හිබිටරි කන්සන්ට්‍රේෂන් එක මෙච්චරක් නම් ඊට වඩා කොච්චරක් කන්ද උඩ යනවද? අන්න එච්චරක් මේ ඇන්ටිබයොටික් එකේ ඉෆෙක්ට්. එතකොට කන්ද උස යන සෙට් එක නෙමෙයි කී වැඩක. ඒකට ඒක මතක තියාගන්න. මෙට්‍රෝ බස් එකේ මල් අමුණන ඩැප්ටෝ මෙට්‍රොනයිඩසෝල් මල් කියන්නේ ෆ්ලවර්ස් නේ ෆ්ලූරොකුයිනෝලෝන් අමුණන කෙනෙකුට ඇමිනෝග්ලයිකෝසයිඩ් ඩැප්ටෝ කෙනෙකුට ඩැප්ටොමයිසින්. මෙන්න මෙට්‍රෝ බස් එක සාමාන්‍ය උසයිනේ කන්ද උසයිනේ. එතකොට උසයි මේ හින්දාගෙන මතක තියාගන්න. හරිද? එතකොට මෙන්න ටිකෙන් ওই ටික මතක තියාගන්න. ඊට අමතරව මේකේ වැදගත් එකක් තියෙනවා තව. මං කියන්නේ පෝස්ට් ඇන්ටිබයොටික් ඉෆෙක්ට් එකක් ගැන කතා කරන්නේ. මෙන්න මේ පෝස්ට් ඇන්ටිබයොටික් ඉෆෙක්ට් එක මේකේ ඒ කියන්නේ කාගේද ටයිම් ඩිපෙන්ඩන්ට් ඇන්ටිබයොටික් කිලින් ලගේ මිනිමල් නෑ කියලා හිතන්න. නෑ. මේකේ කන්සන්ට්‍රේෂන් ඩිපෙන්ඩන්ට් ඇන්ටිබයොටික් කිලින් වල මෙන්න මේකේ ප්‍රොලොන්ග් පෝස්ට් ඇන්ටිබයොටික් ඉෆෙක්ට් එකක් තියෙනවා. ඒක කියන්නේ මේ වගේ එකක වාසිය තමයි අර මේකේ කන්ද උස ගිහිල්ලා තව ඉවර වුණාට පස්සේ කියන්නේ මේ මිනිමල් ඉන්හිබිටරි කන්සන්ට්‍රේෂන් එක පාස් කරලා ඉවර වුණාට පස්සේ යම් කිසි කාලයක් යනකම් මේකේ ඉෆෙක්ට් එක ප්‍රොලොන්ග්ලි දෙනවා. හරි හොඳ ඩ්‍රග් එකක් එතකොටනේ. ඒකට අන්න ඒක මතක තියාගන්න. මේකේ සාමාන්‍ය ඔප්ටිමල් ඩෝසස් longer infusion. ඒ කියන්නේ ටයිම් ගොඩාක් දෙන තරමට හොඳයි. අනිත් එක නැත්තම් higher frequency.
ළඟ වැඩිපුර පාරක් දෙනවා. එතකොට වැඩිපුර ටයිම් එකක් තියෙනවා. එහා පැත්තේ කෙනාගේ ඔප්ටිමල් ඩෝසස් නෙවෙයි හයි ඩෝසස්. ඇයි කන්සන්ට්‍රේෂන් එක නෙගෙ ඩිපෙන්ඩන්ට්. හයි ඩෝසස් දෙනවා shorter infusion. ඇයි අර දෙන එකේ දෙන මේ කන්ද ඔන්න ඩයස් එක අපිට පුළුවන් කන්ද මෙහෙම යවන්නත් මෙහෙම යවන්නත්. මේක එක පාට යවන එක නෙමෙයිද හොඳ මෙහෙම ගිහින් උඩ යනවට වඩා. මෙහෙම කන්ද නගිනවට වඩා කපාට උඩට ගිහින් යන එක හොඳයිනේ. ෂෝට් ඉන්ෆියුෂන් වලින් දෙන්න ඕන. ඊට අමතරව lesser frequency වෙන දෙනවා. ළඟ දෙනවා. sorry මේ චුට්ටක් ඈතින් දෙනවා. ඇයි ඈතින් දෙන්නේ? lesser frequency එක අඩු කරලා දෙන්නේ. frequency අඩු කරනකොට ඇයි අර මේ කන්ද ගිහින් බහැලා තව post antibiotic effect එකකුත් තියෙනවනේ. ඒ කාලෙත් සලකපුවම අපි තව ටිකක් ඈතින් තමයි කලින් එකට සාපේක්ෂව frequency එක වෙන්නේ. කලින් එක ළඟ ඔහොම යනවා. මේකේ මෙහෙම එක ගිහින් බහැලා තව මේකේ කැලලටත් ඉර දෙන්න ඕනේ හින්දා තව ඈතින් තමයි ඊළඟ එක. එතකොට මේ frequency එක ඊට අමතරව මේකේ post antibiotic effect එකක් නැහැ. මේකේ post antibiotic effect එකක් තියෙනවා. එතකොට මෙන්න මේ ටික හොඳට නැවත මතක් කරගන්න. මේ point තුනෙන් ගොඩක් කියන්නේ මේ point තුන basic එකක්. මම කිදුන්න මුලින්ම මොනවද cell wall synthesis inhibitors, beta lactam antibiotic. ඒක මතක තියාගන්න චුට්ටක් නිමුනික් එකක් දුන්නා. ඊට පස්සේ ඒක cell wall synthesis inhibitors ටිකක් කිව්වා. ඊට පස්සේ beta lactam වලට හදිච්ච beta lactamase inhibitors ටිකක් කියලා දුන්නා. ඒක හරිය. ඊට පස්සේ bacteriostatic bactericidal කියලා මම වර්ග දෙකක් කිව්වා. මෙහෙම ගියොත් static, මෙහෙම ගියොත් cidal. cidal වල උදාහරණේ පාරි. මේකේ sulfur forever. මේකේ multiplication වෙන්නේ මේකේ kill කරනවා. ඒක මතක තියාගන්න. ඊට අමතරව මේකේදී time dependent killing antibiotic and concentration dependent killing antibiotic කියලා තියෙනවා. time dependent එකේ මේ ගොඩාක් කියන්නේ මෙන්න මේක ගිහින් එන ටයිම් එක තමයි මේ මිනිමල් ඉන්හිබිටර් කන්සන්ට්‍රේෂන් එකට වඩා වැඩිපුර තියෙන ටයිම් එක තමයි අපිට වැදගත්. ටයිම් එක. හැබැයි කන්සන්ට්‍රේෂන් ඩිපෙන්ඩන්ට් එකේදී මෙන්න මේ උඩට යන පීක් එක මෙන්න මේ උඩ තියෙන කන්සන්ට්‍රේෂන් එක තමයි වැදගත් මිනිමල් ඉන්හිබිටර් කන්සන්ට්‍රේෂන් එකට වඩා. අන්න ඒ ටික වැදගත්. එතකොට ඒකට උදාහරණ ටිකක් කිව්වා. අර ටයිම් එකකින් මම කිව්වා පැරසිටමෝල් බීලා මැකොන්ඩ සීනි කියලා. එතකොට ටයිම්නේ කාලෙන් ඒක මතක තියාගන්න. නැක්කෝ ගොඩක් වෙලා එලා ඉන්නවා මේකේ. කන්සන්ට්‍රේෂන් ඩිපෙන්ඩන්ට් එකේ අර කන්ද උස යන්න නෙවන ගොඩක් වෙලා. කන්ද උස. ඒ කියන්නේ මෙට්‍රෝ බස් එකේ මොකක් උසයි කියලා. මෙට්‍රෝ බස් එකේ මල් ළමන ඩැප්ටෝ. මෙට්‍රෝ බස් එකේ මල් කියන තූර කොයිල් ඕන එමන ග්ලයිකෝසයිඩ් ඩැප්ටොමයිසි. එතමතර මම මේකේ අර doses and frequencies හරියට පටලවන MCQ වල මේකේ සාමාන්‍ය ඔප්ටිමල් doses එකක් දෙනවා longer infusion වලදී. සහ higher frequency මම කිව්වේ මෙහෙම දෙනවා. long infusion හැබැයි අර time එක වැඩිපුර වෙන විදිහට ඕනම දෙනවා. දැන් අරකට සාපේක්ෂව frequency එක අඩුයි. frequency එක වැඩි. ඉවර වෙනකොට දෙනවා. හැබැයි මේකේ high doses තමයි මේක යන්නේ. shorter infusion, lesser frequency. අරකේ ඊට පස්සේ post antibiotic effect එකේ නැහැ time dependent එකේ. concentration dependent එකේ post antibiotic effect එකක් තියෙනවා. මේ ටික ඇති පළවෙනි වීඩියෝ එකට. ඊට පස්සේ ඊළඟ වීඩියෝ එකේදී මම penicillin සහ කෙවලොස්පෝරින් ටික අරගෙන ඒක ඩිස්කස් කරනවා. සමහර විට මොනොබැක්ටම් කාබපෙනම. ඒ කියන්නේ අපි සලකන මෙන්න මේ බීටා ලැක්ටම් බීටා ලැක්ටම් ඔක්කොම ටික කතා කරන්න ඉඩ තියෙනවා ඊළඟ වීඩියෝ එකකින්. Thank you.